හෙල්ලෝ ගයිස්, ඉතින් ඔය කට්ටිය අදත් මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අරගෙන ආවේ මෙන්න මේ earbuds දෙකේ full unboxing and full review video එක. ඉතින් අර මතක් කරනවා මට වීඩියෝ එකක් දාගන්න බැරුව මාසයක් විතර හිටියා. දැන් දවස් 30කින් විතර වීඩියෝ එකක් දාන්න නැහැ. ඉතින් ඊට පස්සේ ඉස්සරහට වීඩියෝ ගොඩක් එන්න තියෙනවා. පොඩ්ඩක් මෙරිය බිසි වුණේ තමයි වීඩියෝ එකක් දාන්න බැරි වුණේ. ඉතින් ඒකට වඩා සමාව වෙන්න කියනවා. ඉතින් අද අරගෙන ආවේ මෙන්න මේ earbuds දෙකේ unboxing and full review video එක. ඇත්තට මේ වෙන budget earbuds දෙකක්. ඔයාලා මේක ගානක් විශ්වාස කරන එකක් නැහැ. මේකේ quality එකත් එක්ක මම වීඩියෝ එකෙන් මැද්දේදී මේක ගැන සීලොන් විස්තර කතා කරනවා. ඉතින් මේකත් මම ගත්තේ දරාස් එකෙන් තමයි. ඉතින් මේකට අවශ්‍ය ඔක්කොම links මම description එකේ දානවා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මෙන්න මේ earbuds එකේ full unboxing full review video එක. ඉතින් මතක් කරන මගේ channel එකට આવත් කියන subscribe කරලා එකතු වෙන්න. ඉතින් අපි දැන් sub 2000ට යන ගමන ඉන්නේ. ඉතින් ඔයත් මේ වීඩියෝ ගානේ subscribe කරලා නෙමෙයි අනිවාර්යෙන් subscribe කරලා මට support එකක් දෙන්න. එහෙනම් අපි intro එකට ගිහින් ඇත් බලමු අද වීඩියෝ එක. ඉතින් අපිට මෙන්න මේ වගේ බොක්ස් එකක් තමයි හම්බෙලා තියෙන්නේ. සුදු පාට බොක්ස් එකක්. ඉතින් මේකත් මම ගත්තේ දරාස් එකෙන් මම වලට කලින් කිව්වා. ඉතින් මේකට අවශ්‍ය link මම description එකේ දාලා තියෙනවා. අපි නම් මේක දැන් මෙතන උඩ ටිකවරක් වගේ තියෙනවා. අපි මේක අයින් කරන් බලමු. අපි earbuds දෙක කොහොමද තියෙන්නේ කියලා. මම බොක්ස් එක මෙහෙම තමයි ඉතින් තියෙන්නේ. ලොකු quality එකක් නැහැ බොක්ස් එක නම්. බෑග් එකේ මෙන්න මේ වගේ ස්ටිකරයක් ගහලා තිබ්බා. අපි මේක දැන් මෙන්න මේ ටික වල අයින් කරන් බලමු කොහොමද බොක්ස් එක ඇතුලේ අපේ earbuds දෙක පැක් කරලා තියෙන්නේ කියලා. ඉතින් මතක් කරන මගේ channel එකට આવත් කියන අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න. අර මෙන්න මේ වගේ දරාස් එකකින් ගෙන අපු item AliExpress එකකින් ගෙන අපු item මගේ channel එකේ බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මේක ඊට කොලේ අයින් කරන් බලමු කොහොමද ඇතුලේ මේක පැක් කරලා තියෙන්නේ කියලා. ඇත්තටම මේකේ ගාණ කිව්වොත් මේකුනේ රුපියල් 990ක් වගේ. කොහොමද 17 වගේ වෙනකොට මේ earbuds දෙක ගන්න පුළුවන්. ගොඩක් මඩුවට ගත්තේ. ඒක තමයි මම මේ ගානත් එක්ක මේ quality එක මාර වැඩි කියලා. ඉතින් අපිට මේකේ පැය 4ක් විතර සින්දු අහන්න පුළුවන් ඇත්තටම. මම ගත්ත දෙක ඒක එක් කෙනාගෙන් වෙනස් වෙනවද දන්නේ නැහැ. මම නම් ඉතින් පැය 4ක් විතර ඒ කියන්නේ මම සතියක් විතර ඔක යූස් කරනවා. මම මේ ලොකුට සින්දු අහන්න නැති හින්දා. අපේ නම් දැන් මේකේ ඊට කොලේ අයින් කරන් ඇතුලේ බෑග් එකේ බලමු මොනවද තියෙන්නේ කියලා. එහම ලොකු විස්තරයක් බෑග් එකේ සඳහන් කරලා නැහැ. ඇත්තට මේක බජට් earbuds දෙකක්. ඉතින් මේ ගානට earbuds දෙකක් දෙනවා කිව්වම අතද කාලේ පුදුමයි. මෙහෙම තමයි ඉතින් බෑග් එකේ තියෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් කියලා බලන්න පුළුවන්. බෑග් එකේ තමයි මේකේ earbuds දෙකේ ෆොටෝ එකක් තියෙනවා. අපි එහෙනම් දැන් මේක ඕපන් කරන් බලමු අපි earbuds දෙක කොහමද ඇතුලේ පැක් කරලා තියන්නේ කියලා. මේක ඕපන් කරගත්තාම ඉතින් මේකේ තව හොඳ දෙකකුත් තියෙනවා. Crown එකේ ටිකක් quality වැඩි එක. මේක ඊට වැඩි එක නා වැඩි එක රුපියල් 4000ක් වගේ වෙනවා. ඉතින් මේ දින අපි ගත්ත එක රුපියල් 1000ට වගේ. ඉතින් මෙහෙම තමයි මේකේ පැකින් එක තිබ්බේ. මේ දින අපි earbuds දෙක ඉතින් ඔයාලට පේන තේ කාරිනකොට ඔල පාර ලයිට් එකක් පත් වෙනවා. මෙන්න අපිට තව ඇතුලේ යූසර් ගයිඩ් එකකුයි කේබල් එකකුයි හම්බෙලා තියෙනවා. මෙන්න මෙහෙම යූසර් ගයිඩ් එකක් හම්බෙලා තියෙනවා. මෙහෙම තමයි තියෙන්නේ. අපි මේක බලමු. මෙන්න මේ වගේ සුදු ඉටි කොලයකින් මිලිමීටර් පෙනී ටිකව එකකින් කවර් කරලා තමයි වෙලා තියෙන්නේ. ඇත්තටම මේකේ ප්‍රයිස් එකත් එක්ක මාර්ම ලාභයි. ඉතින් මේක ඇත්තටම කිව්වොත් කනට සෙට් වෙලා තියෙනකොට කොච්චර ඔලුව හෙල්ලුණත් වැටෙන්නේ නැහැ ඉතින්. එහෙම ෆීචර් එකක් තියෙනවා. අනික මේක කියුබ් එකෙන් හැලෙන්නෙත් නැහැ. ඉතින් ඔයාලත් දැන් බලා ගන්න පුළුවන් මේකේ වීඩියෝ එකක්. ඔයාලට එතකොට බලා ගන්න පුළුවන් මේකේ quality එක මොන වගේද කියලා. ඉතින් මෙන්න මේ වගේ ලස්සන quality එකකින් මගේ earbuds එක තිබ්බා. එතනම කිසිම අවුලක් නැහැ. දැන් මම මේක අර මාසයක් විතර යූස් කරනවා. තාම නම් මට නම් කිසිම අවුලක් නැහැ. ඉතින් මාත් රෙකමන්ඩ් කරනවා මේ ගානට මාසයක් දෙකක් පාවිච්චි කරත් පාඩු නැහැ කියලා. මේක ඉතින් කොහෙවත් වැටුණත් අවුලක් නැහැ. ලොකු බජට් එකක් නෙමෙයි හින්දා. නැත්තම් ඔරිජිනල් එකක් ගත්ත රුපියල් 40000 50000ක් වගේ වෙනවා. ඉතින් මේක Crown දෙකක්. ඇත්තටම හොන්නත් බෑ Crown දෙකක් කියලා වඩාත් පේන තිය කියුබ් එකත් ඒ විදිහමයි. earbuds එකත් ඒ විදිහමයි. හොඳ quality එකකින් තියෙනවා ඇත්තටම.
ඉතින් කිසි මවුලක් නෑ මට නම් මෙච්චර කල්. ඉතින් මාත් ඔයාලට රෙකමන්ඩ් කරනවා මෙන්න මේ ඉයර්බඩ්ස් දෙක ගන්න කියලා. මේ කොයිලාගෙන් කියුබ් එකෙන් හැලෙන්නෙත් නෑ. ඔයාලට පේනවා ඇති කොච්චර කයින් පැත්ත ඇලුවත් සයින් මැග්නට් එකක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ ඉයර්බඩ්ස් දෙක හොඳයි. ඔයාලත් කැමති නම් අනිවාර්යයෙන්ම ගන්න. මම මේකට ආශි ලින්ක් ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් මගේ channel එකට ඔයත් කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරලා මට support එකක් දෙන්න. ඉතින් අදම නම් මගේ වීඩියෝ එක බලන්නේ අනිවාර්යෙන් subscribe කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. අතට ගිහින් එන්න.